Katay tudung. Mama. මං කැතයි. ඔය කැත. දැන් කතයි ngata පරාද වෙච්ච කෙනා මේ පිටරේ බොන්න ඕනි. බුඩුස් ගාලා බොන්න ඕනේ. ඇබුල් අයිබෝන්. ඉතින් කොහොමද? කොහොමද? මෙයාලගෙන් අහන්නට කොහොමද කියලා. ඉතින් අද අපි නිකන් මේ විප්ලවකාරයෝ දෙන්නෙක් වගේ නේ. කල්පටි බඳන් ඉන්නේ. මොකද මේ කරන්නේ යන්නේ? කල්පටියට බඳන් ඉන්න හේතුව තමයි අද අපේ චැලෙන්ජ් එක මොකද්ද? මී කිරි චැලෙන්ජ් එකක් තියෙන්නේ අපිට අපේ දෙන්නට. ඉතින් මේකේ කමෙන්ට් එකක් මේක අපේ ආදරණීය යාළුවෙකින් ආපු කමෙන්ට් එකක් නම තරුෂි කාවින්දි. තරුෂි කාවින්දි thank you වාගේ කමෙන්ට් එකට ඔන්න වාගේ කමෙන්ට් එකෙන් දුන්න චැලෙන්ජ් එක අද අපි දෙන්න කරනවා. මී කිරි දෙක අදම ආපු දෙකක් නේ. ලීටර් 1.25ක් තියෙනවා. මේකේ ලීටර් 1.25ක් තියෙනවා. මේක කොහොමද වෙන්න ඕනේ අපි එතකොට? මේක කන්න ඕන ටයිම් එකක් තියන්නේ අපි දෙන්න. ටයිම් එකක් තියන්න කියලා නැහැ. කමෙන්ට් එක අපි දාන්න ටයිම් එකක් තියන්න නැහැ. කිරි හට්ටි දෙකෙන් ඉස්සෙල්ලාම කාලෙවර වෙන කෙනා තමයි මේ වින් කරන්නේ. නැති කෙනා පරාද වෙච්ච කෙනා මේ පිටරේ බොන්න ඕනි. බුඩුස් ගාලා බොන්න ඕනේ. එහෙනම් ඉක්මනටම කන එක්කෙනා වින් කරනවා. මොකද කියන්නේ එහෙනම් පටන් ගමුද? තරංග කොන්දේසි. ඔව් අපි අනික මේ S2 අපි වහනවා. S2 වහන එක මේ පරිදි මෙතන ගත්තා අපිට මේ ලාවට ටක් ගාලා මේක පල්ලෙහාට දාගන්න ලේසි නිසා අවංකව S2 අපි වහ ගන්නවා. S2 වහගෙන තමයි හැන්ඩෙන් අතරම බැලගයි. පේන්නේ නෑ බොරු කරන්නේ නෑ හොර බොරු කළා දන්නේ නෑ. වැඩක් නෑනේ. හැන්ඩෙන් කරන්න තියෙන්නේ ඉක්මනටම කාලි විරිච්චම දැනෙනවා වට පිටය මොනවත් නැහැ කියලා. අන්න එතකොට තමයි ටක් ගාලා අපි මේක S2 ලිහලා බලන්න. right? එහෙනම් වැඩේ අපි මේක ලිහලා පෙන්නමු. ඔව් ලිහලා වෙන්න මේකත් පෙන්නන්නේ. සුවඳයි. අදමයි ගෙනාවේ. අද එංගෙන් හල්ල ෆෑබාගේ. මේකේ මේ එදී අයින් කරා අපිනේ. ඔව් මෙන්න මේ කිරි දෙක තියෙනවා. අයාලට. මේ කිරි. රුහුනේ නැවුම් මේ කිරි. බරයි බර වුණාට මේ අද ඔයාලා ලස්සන යාළුවෝ සිරාවට මාත් ලස්සනනේ හිත හැදෙන්න හරි කියන්නේ. මම නිකන් අර බෑන්ඩ් එකේ ඉන්න සීන් බෑන්ඩ් එකටත් මේ සීන් එකෙන් කියන හරිනේ. ඔව් සින්දු කියදනේ. හරි. එහෙනම් අපි යනවා චැලෙන්ජ් එකට. මෙන්න මේ දෙක අපිට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මම මේකෙන් භාගයක් දාගන්නවා. මේ ඔරිජිනල්ම කිතුල් පැණි. පොත්තු පිටියේ කිතුල් පැණි. පොත්තු පිටියෙන් ගෙන ආපු ගහෙන් බාපු කිතුල් පැණි. මේකෙන් අපි භාගයක් දාගමු. ඔයා දාගන්නකෝ. ladies first. මම ඔයාලට දාන්නද? ඔයා දාගන්න කමන්න ඔයාලට. ඔයාලට ප්‍රමාණයක් දාගන්න. මේක කොහොම මත්තේත් දන්නේ හොඳේ අපිට ජීවිතුන් අතර ඉන්න පුළුවන් ඒත් දන්නේ මේ අර පොතු පොඩි මේ අර මේ මේකේ තියෙන පොතු අයින් කරගන්න ඕනේ. ඒක තියෙන ඒවා අයින් කරගන්න. ඒක අයින් කරගන්න ඔයා ඒක අයින් කරගන්න. අර මේ තියෙන පොතු අයින් කරගන්න. මේකේ නෑ ඒ අර මේ මැටි වලද හින්දා. ඔව් මැටි වලද හින්දා. ඒක ඇලි කැඩිලා වැටෙනවා. මෙන්න මම දාගන්නවා. මේ ඇඹුලයි කන්න බෑ නැතුව පොඩ්ඩක් තාම දාගන්න ඕනේ මට. right ටක්කල් දාගන්න. කෙලෙරෙනවා හලෝ. දාගත්තට පස්සේ පෙන්නන කට්ටියට. යාළුවන්ට පෙන්නන්නේ. රසයිද? මරුවේ. මේ හොඳ කිතුල් පැණි ඔව්. මේක ගොඩක් කරන්න බෑ හොඳේ මත් වෙනවා. කිතුල් පැණි මින්න විතරේ. ඔව්. මේක පල්ලා බොන්න ඕනේ. තවනේ පැලෙනවා. මම තවපට මේ තවපට දාගන්න ඕනේ මට සෙට් මදි වගේ. ඒ කියන්නේ මේ අපි ඇස් වහගත්තට පස්සේ ආපහු ඇස් අරින්න බෑනේ අපිට. ඔයාලට පේන හැමදේම විතරයි අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මේක ගැලෙවට පස්සේ තමයි අපි දන්නේ මෙතන මොනවද උනේ කියලා. ඒකෙන් අපිට මුකුත් පේන්නේ නැහැ. අතරමැදි මේක පාත් කරලා එහෙම බලන්න බෑ. බෑ. හරිද? ඉවර වෙනකම්. අපි පටි දෙක පල්ලෙහාට දාගන්නවා. ඔව් මේක පෙන්නලෙ. ආයෙ වගේම තව දෙයක් තියෙනවා කියන්න අමතක වෙච්ච. ඒ තමයි channel එක subscribe කරන්න. ඔව් ඉතින් හැමෝම හුඟක් අය අපි වීඩියෝස් බලලා ටක් ගාලා එහෙම යනවා හලෝ. ඉතින් එහෙම කරන්න එපා channel මතක කරගන්න. එතකොට channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න වීඩියෝ එක යනකලේ මතක කරන්න ඕනේ. ඒක තමයි. ඉතින් අපි හුඟක් යාළුවෝ දැන් පොඩ්ඩ එකතු වෙනවා. දැන් ඉක්මනට ගිහලා subscribe කරලෙන්න. ඔය තප්පර පහක් දෙන්නම්. ටක් ගාලා subscribe කරලා bell icon එක click කරලා එන්න. 1 2 3 4
5 thank you subscribe කරාට එහෙනම් ගන්න අපි යනවා අපේ වීඩියෝ එකට අපි S2 වහ ගන්නයි යන්නේ මේ කොළ දෙක අයින් කරලා තේයිද කමක් නැහැ ඕකේ මේ තමයි මේකෙන් තමයි කන්නේ මේ හැන්ඩෙන් කන්න තියෙන්නේ දෙන්නට මේක සමාන හැන්දි දෙකක් කොහොම කැවේ දන්නේ යකෝ ඔක්කොම ඔළුව දාගෙන හිටනවා ඉක්මනට හරි කන්න බලන්නේ හොඳේ ඔය ඉක්මනට කන්නේ ඔන්න නේද දාගන්න ටෙස්ට් එක වහ ගන්නවා 1 2 1 2 3යි තදයි මට සී වර්ධන වෙනවා පොන්නේ මුකුල් මට පේන්නේ ඔයාට පේනවද මට පේනවා රින් ලයිට් එක විතරයි ඔය රින් ලයිට් පේනවද රින් ලයිට් එක පේන එතනින් යන මොකක්ද පේන්නේ ඒක අතර සුදු හින්දා ඔව් ඒක මේක විතරයි අම්මට මේ කොහෙද ඒක තියෙන්නේ රයිනා අපි කමුනේ අනේ සුදු හැන්ද ඇයි නම මොඹ නැද පොඩේන මාල නැද්ද ඔයාගාව විතර නෑ පොඩෙන් මම තාම හදාගන්න ඇස් දෙක පියාගෙන ඉන්න කෝකට ඇත්ත පියාගෙන ඉන්නේ නැද්ද ඔයා ගන්න බැරුව ඉන්න හැන්ද හම්බෙලා තිනවා කොහෙද දන්නේ කොහෙද තිබුණේ තිබුණා හරි හැන්ද හොයා ගන්න බැරි වෙනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක අපිට පේන්නේ නැහැ කියලා ඕ හරිද ඔය එක කෑවද එහෙනම් ඔයාට පේනවද නෑ මොකක් පේන්නේ හැන්ද හොයාගත්ත මත තියලා හරි, right හරි, එහෙනම් 1යි අනේ සුදු 2යි මින්ද කන්න right 1 2 කවලන් කරගන්න බැරි වුණානේ සුදු හරියට කියවෙනවද දන්නේ ඇබුල් දිනලා දින ලව්වේ ඕ මේ ඇබුල් මං පැණි දාගන්න පැණි වැක්කේරින් දාන හරි දැන්ට බලාගෙන කොහේ දාගන්න දන්නේ නැහැ හොඳේ ඔයාලට තමයි පේන්නේ අපිට මෙන්න හත් ලව්වක් පේන්නේ මොනවා කනවද හැන්ද කොයි ගම හරි මාළු යනවා ගණන් ගන්න එපා පේන්නේ නැහැ මේ පැණි ටික කොහෙද වෙන්නේ දන්නේ බෝල් සුදු අනේ හන්දට ආවෙන්නේ නැහැ නිකන් කඩේ තියලා මේ මං කොහේ කෑවද දන්නේ මේ මම මේ පැය කොහෙද මම පැය මට නේ නිකන්ද කොහෙද කන්නේ මේ වලට පේනවද ඔයාලට පේනවා කියලා අරගෙන ඉන්නේ නෑ මම උස්සල් පෙන්නේ මං කො මට පට්ට හම්බුල් සුදු පේන්නේ නැතුණා මාගේ කේස් එක හොඳ අනේ අන්දෝ කියන හොඳ නෑ ඇස් පේන්නද කට්ටිය කොහොම ගොල්ලන් වැඩ කරගන්න යතිද නේද ඒක දැනෙන දවස් තප්පර 5ක් 6ක් වහන් ඉන්න කට වටේ ගෙවලා අනේ මම පැණි දාගත්ත පැණි රසක් එන්නේ පැණි ටික කොහෙ වෙන්නද දන්නේ බඩෙන් මේ බෝතලේ කොහෙ ගන්න ඕන මම මේ පැණි බෝතලේද වෙන කොහෙද හුනන්නේ නැහැ මොකොත් හුනන්නේ නැහැ වලද කොහෙද වලඳුනේ හට්ටියනේ මම පැටවද දන්නේ හලෝ ගාන්ට බලලා දාන්න වැටේ නැත්තම් එද ගාන්ට තමයි දාන්නේ වෙරනවත් දන්නේ නැහැ කොහෙද තියෙනවද දන්නේ බිත්තරේ දාන්නද ලොකුට අනේ බිත්තරේ බලාගෙන බෝතලේ තියෙනවට පරිස්සමෙන් බිත්තරේ තියෙනවා කොහෙ ගෙවෙනවද දන්නේ යකෝ ඇඹුල් අනේ මේ පැණි දැම්මට පැණි රස නැහැ පැණි ටික දැම්මට පැණි නැහැ නේ පැණි දාන්නේ ආය යාළුවේ ලයිට් එක ෆොටෝ කොමෙන්ට් කරන්න මොනවද පේන්නේ ඒයි
උණුමල උණු ආයි හලෝ. මට වමනෙත් එන්න වගේ. අනේ සුදු. ඕ. හයි හයි හයි. කලි උරුද? මෙන්න පැණි කොංගාව. මම ඉවරන මගේ ඉවරයි වගේ. මං ගයන්න. දැන් අත්සරිමු අපි. නේ? මේ ඇරලා වැඩිපුරම දිනෙක කෙනා පරාදයි. අම්බෝ. තන මගේ පෙරයි. අරිමද? අරබද? එක ඇරිය මම. අනේ. මගේ දී. ජයවා. කලින් ඇරලා. නෑ නෑ විඩාවුත් නෑ අම්ම බනේ. එහෙනම් වටේ තියනවා ඉතින් කිව්වේ. මං මෙහෙම කළා ගත්තාට මට දැනුණා වටේ දිනවා කියලා ඇඟිල්ල දාලා. අනේ මාත් කාලේ ඉවරයි. ඔනේ මේ චුට්ට විතරයි සුට්ට. සල්ලි. අනේ මට බෑ සුදු. ජයවා විතරය බොන්න තියෙන්නේ තනියම. විතර නම් බොන්න බෑ බඩ මොන හරි වෙයි. වටේ තියෙනවා. මගේ තියෙනවා. තියෙනවා. කවන්නේ ඒක කළු යාළු. පටිය ගලවන්න. දැන් පටිය ගලවන්න. කමන්නේ. මගේ තියෙනවා චුට්ටක් නේද? ඔයාගේ? නෑ මේ ඔයාගේ මේ. ඔයාගේ තේ එහෙම. ඔයා පරාදයි. අනේ මට හරි මම විතර චුට්ටක් බොන්න. ඔයාලා ගොඩක් බොන්න. ආ? ඔව්. පොඩ්ඩක් බොන්න. මේ විතර බොන්න බෑ මට. කරන් දෙන්නේ නැහැ අපි දැන් චැලන්ජ් එක. වමනියයි. අය කරන් දෙන්නේ නැහැ. දැන් බොන්න තියෙනවා. වමනියයි සුදු. ලෑ අරව දෙන්නේ නැහැ මම පොඩ්ඩක් බියර පෙන්නන්න. එහෙම මෙපා චූටි හිලක් විදින්න. චූටි හිලක් විදින්න එක දැනකින්. මුළු පිටරේම කඩලා කටට දාගන්න බෑ. ඔව් දාගන්න ඕනේ. බෑ මට. එහෙම දාගන්න නැත්නම් වැඩි අවුල්. නේ සුදු. කට්ටිය ඔයාව පේනවා ඔයා අපිට ඔයාලව පේනවද ඔයාලට අපිට පේනවා කියලා දන්නේ නැහැ. මේවා දැන් මේක දාගන්න පුළුවන් විතර චුට්ටක් කර දාගන්න. මේ බිමටට නෑ නෑ මේ මෙහෙම දාගන්න තියෙන චොක්කල් දාගන්න තියෙන. කටට? ඔව්. මේක එහෙම. ඔව්. අනේ බෑ මරේ. පුරා අනේ බෑ මටම අපිට මැරෙන්නේ මැරෙන්නේ මෙයා. නේ මැරෙන්නේ නෙමෙයි. අපිට යවකොත්. නෑ. අනේ බෑ සුදු. මේ මම කා. හරි නම් මම බායක් ගන්න කවන්නේ. මම බායක් එහෙම නෑ අපි දෙන්නට. හැන්දර ගන්න එන හැන්දර. ආනට නෝයි. කහ පාට කියන දාන්න එපා. අයියෝ. අනේ ඇඳුමට හැද. අනේ ඇති. ඔම්මේ. බොල්ල දැකෝ කොම්ම. කඩන්න. බොල්ල. විතර බොන හොඳ විතර ගුණ ජාජ උන දෙයක් නරක දෙයක් නෙමෙයි. අපි කන්නේත් ඔබ. නෑ ඔය චුට්ටි බොරම යන්නේ. මම මේකම බොන හැම පිළි. අර නෑ නේද? මොනවාද මෙන්න මේක දාගන්න මේ. මට නම් බෑ. අනේ මට අපිරියයි. ඔව්. අපිරියයි. කොහොම හරි මොකද උනේ? අපි දෙන්නම චුට්ට හරි බිව්වනේ. මෙයාගේ චුට්ටක් තියෙනවා. මගේ පොඩ්ඩක් තියෙනවා නෑ කියන්නේ. පොඩ්ඩක් විතර උනා. ඉතින් ඒ නිසා දැන් මොකද පෙරට කියන්න තියෙන්නේ? මගෙත් ඒ වගේ තමයි තියෙන්නේ. මේ වගේ චැලෙන්ජස් ගොඩක් අපි ඉස්සරහට කරගෙන යනවා. ඉතින් අපි දැන් සබ්ස්ක්‍රයිබ් 3000ට ළඟ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක නිසා තමයි හැමදේම වෙන්නේ. ළඟදී අදනේ අද අපි යාළුවෝ දෙන්නෙක් හම්බුණා. හරි සුහදව ඒගොල්ලොත් එක්ක කතා කළා. ඉතින් ළඟට මේල කතා කරා. තමනීව අපිටත් ගොඩක් සතුටුයි. හුඟක් සන්තෝෂයි. ඒ වගේ කට්ටිය අපිට ඇවිල්ලා කතා කරද්දි හරිම සතුටුයි. ඉතින් එහෙනම් අපිත් එක්ක දිගටම එකතු වෙලා එන්න channel එක subscribe කරලා bell icon එක click කරලා අපි ඔය like එකක් දාලා අපිට like එකක් දාලා තියාගන්න. ඒ වගේම අපි fan base group එකක් තියෙනවානේ අපේ ජනයන් සඳු fan base group එකට ඔයාලා set වෙන්න 071 17 22යි 884 නම්බර් එකට message එකක් දාන්න ජනයන් සඳු කියලා. ඒතකොට අපි ඔයාලව group එකට දානවා. ඒකේ අපි chat කරනවා. යාළුවෝ chat කරනවා. ඊට පස්සේ අපි videos ටක් ගාලා ඒකට දානවා. ඒ නිසා ඒ ඔක්කොමත් එක set වෙලා අපිත් මේ ලස්සන ගමන යමු කියලා හැමෝටම ආරාධනා කරන ගමන් අපි යනවා ඊළඟ challenge එකකින්. එහෙනම් හම්බ වෙමු හැමෝටම good
Bye. bye